අඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහිතියාගන්න වතුර උගුරක් පවා දුන්න අය පපුව මැද්දෙන් ලියාගන්න මොනතරම් දල ඇතෙක් වුවත් කූඹියාටත් කරු කරන්න මදුරුවෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න. සුබෝදෑසනක් අයිබෝවන්. මම 56 සේනාංකයේ රත්ගම MC. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජගත වෙච්ච වැරදි මතයක් පිළිබඳව. දැන් සමහරු කතා කරනවා සජපේට කවදාවත් දිනන්න බෑ UMP එකත් එක්ක එකතු වෙන්නේ නැතුව. එහෙම කියනවා අපේ කට්ටියත් කියනවා මම දැක ඊකට තවතත් කියනවා. අපි එකතු වෙන්නේ නැත්නම් කවදාවත් අපිට දිනන්න බෑ කියලා. ඔව්. රනිල්ට බෑ. රනිල්ට ඔඩෝ උස්සන්න බෑ සජපේත් එක්ක එකතු වෙන්නේ නැත්නම්. ඔය එකතු වෙන්න සාකච්ඡා කරපු හින්දා තමයි ඔය මන්තිවරු මම හිතන 300 ගණක් විතර ඒකත් ආවේ කියනදානේ. ඒ සාකච්ඡාව ගියේ නැත්නම් ඔක 100ට විතර අඩු වෙනවා. ඒ සාකච්ඡාව තුළින් මේගොල්ලෝ හදාගත්ත යම්කිසි ඡන්දපදනමක්. ඒකෙන් තමයි මන්ත්‍ර 300ක් ආවේ. ඔය දැන් කතා කරන්නේත් ඒක තමයි බලය පිටන කියලා. ඊයේ සාකච්ඡාවම පාදල සාකච්ඡාවක්. සජිත් මහත්තයා කීරවත් කැමති නෑ වජිරයි සාගලයි වැනි අපතියොත් එක්ක කතා කරනවා. තලතත් එක්ක කතා කරන්න කීරවත් කැමති නෑ. තලත කියන්නේ තලත කෙලින්ම කිව්වනේ සජිත් කියන්ගේ රණසිංහ ප්‍රේමදාසගේ ඥාන නැහැ කියලා. ඒ මොකද්ද කිව්වේ? එහෙනම් ඒ කියන්නේ තාත්තා ප්‍රේමදාස නේ කියන එක නේද කිව්වේ? කොච්චර අපහාසයක්ද බලන්නේ ඒක? එහෙම අපහාස කරපු ගෑණියෙක් එක්ක සජිත් මහත්තයා මූට මුණ කතා කරන්න බලන්න ඔබතුමා කොයිතරම් බංකොලොත්ද කියලා එකෙන්. ඔබතුමාගේ බෙල්ල මිරිකල්ගෙන ඉඳන් කුමන්ත්‍රණකාරයෝ මත්තු බණ්ඩාරලා. ඔබතුමාට ඕන දේවල් කරන්න බෑ සතිපේ තුල දැන්. උන් කියන විතර ඔබතුමා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් නායකත්වයෙන් අයින් කරා. හැබැයි ඔබතුමා කියන දේට විරුද්ධ වුණොත් අයින් කරනවා දැම්මම විරුද්ධ නුනොත් ඒගොල්ලෝ කියන වැඩ කරන් ගියොත් තව ටිකක් කල් ගිහලා තමයි අයින් කරන්නේ. ඔක්කොම වැඩ සෙට් කරගෙන රනිල් ගේන්න ඔක්කොම අදාගෙන තමයි මේ කරන්නේ. මේ විස බීජ පතුරු වල තව කට්ටිය හරවා ගන්නවා ඇතුලේ ඉන්න. හරවගෙන ඒගොල්ලෝ බලය තව දුරටත් වැඩි කරන් තමයි ඔතුමාට ෂොට් එක දෙන්නේ. එතකොට ඒකෙන් දැන් එකතු වෙන්න ඕන නැති එකට හොඳ උදාහරණයක් තමයි පොහොට්ටුව. 2015 පෙරදිලා මහින්ද රාජපක්ෂ මහත්තයා එළියට නම් මතෙන් පැනලා ගියා මැදමුණට ගිහලා වාහලෙල්ල ජනේලෙන් තමයි කතා කරේ ජනතාවට. දැන් මාසයක් අද්දී එතුමා තේරුම් ගත්තා මුන්ට මේක කරන්න බෑ මුන් හරියන්නේ නැහැ. අපිට නැවත බලය ගන්න පුළුවන්. එතුමා තිබ්බා 2005 පෙබරවාරි මාසේ 18 වෙනිදා නුගේකොට මන්සන්දී රැළිය. ඒක අතිසාර්ථක රැළියක් වුණා. ඒකෙන් පටන් ගත්ත රැළිය එතුමා ඉවර කරේ 2019 කෝටාපේ ජනාධිපති කරා පොල්ලෙල්ල දැම්මත් ඒ සැරේ ජනාධිපති වෙනවා. ඒ තත්ත්වයට එතුමා සංවිධාන ශක්තිය වැඩි කරා සිරිසේන තර්ජනය කරද්දී ඔය පක්ෂ හදන්න යන කට්ටියට මම කියනවා පක්ෂ ඇදුවොත් පාරක් ගානේ අන්තියක් ගානේ ඇවිදින්න වැඩේ සෙට් කරනවා කියලා මම. ඒ වගේ ඉතින් මහින්ද රාජපක්ෂගේ වීරයෙක් බයවත් ගන්න බෑ සිරිසේන මහත්තයෝ. අන්තිමට ඔබම තමයි ගිහිල්ලා läග්ගේ මහින්ද මහත්තයාගේ ඔඩොක්කුවේ. අවසානයේ උනේ ඒකනේ. එතකොට එහෙම කිව්වයි කියලා මහින්ද මහත්තයා පක්ෂ ඇදීම නැවැත්තුවෙත් නෑ. පාට නිල් පාට ගැන කතා කරේවත් නෑ. වෙන පාටකින් වෙන නමකින් පක්ෂ වෙන ලකුණකින් පොට්ටු කරලා පක්ෂයක් අදලා එතුමා කතා කරේ පොට්ටුව ගැන විතරයි. පොට්ටුවේ පාට පොට්ටුව ශ්‍රී ලංකාව ගැන යමතක්ක බණ්ඩාගේ ප්‍රතිපත්ති ගැන මොකුත් කතා කරේ නෑ. අලුත් පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ. ඒක රාජපක්ෂලගේ පක්ෂය. ඒ වගේම තමයි අනුරලා ජේපීඑම් උත්සාහගත ආර්ය ගැන 3%ටම බැස්සා. ඒගොල්ලෝ ලකුණත් වෙනස් කරා නමත් වෙනස් කරා පාටත් වෙනස් කරා. රතු පාටක් ගැන මතක් කරේ නෑ. මේ සැරේ 3% අපි චානුර ජනාධිපති උනේ පාට දම් පාට කරගෙන මතක තියාගන්න මුළු ලංකාවම ඒකට දම් පාට කරා. මම මේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීතුමාට කියන්නේ ආගෙන ඉන්නවනම් මුළු රටම කොළ පාට වෙන්න ඕනේ නෑ. මුළු රටම කොළ පාට වුණොත් රනිල් ජනාධිපති වෙයි. මුළු රටම දම් පාට කරලා තමයි මේ අනුර ජනාධිපති උනේ. මුළු රටම පොට්ටුවේ පාට කරලා තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය ජනාධිපති කරේ. ඒ වගේ අපටත් මුළු රටම කහ පාට කරලා තමයි සජිත් මහත්තයා ජනාධිපති කරන්නේ. UNP කියන නමවත් මතක් කරන්න එපා. UNP කියන්නේ මා පාදට පක්ෂයක්. ඒක රනිල් තව ටිකක් පාදට කරා. දෙයාරලා පාදට කරන්නේ කරපු UNP එක රනිල් තවදුරටත් පාදට කරා.
යාපනයේ පුස්තකාලේ ගෙන තිබ්බේ කවුද? UNP එක නෙමෙයිද? නඩුකාරුන්ගේ බංගලාවට ගල් ගෙවුවේ කවුද? UNP එක නෙමෙයිද? ඈ ඉතින් දැන් මේ ඔක්කොම තව මොනනම් ලැබෙස ගොඩක් තියෙනවා කියන්න පුළුවන්. චොප් වෙලා ගැන හරි මේ ගොඩක් තියෙනවා කරන්න. ඕනවල සොනෙල්ලා මේ ඔක්කොම කරේ UNP එක නෙමෙයිද? ඉතින් UNP එක ගැන මතක් කරොත් නම් කවදාකවත් ආයෙ අපිට බලයට එන්න බෑ. අපි අලුත් පක්ෂයක්. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ මාර්ගය යන අලුත් පක්ෂයක් මේක දුප්පතාගේ පක්ෂයක්. සංවිධාන බලවේගය කියන්නේ. මේකේ නායක සජිත් ප්‍රේමදාස නෙමෙයි රණසිංහ සජිත් ප්‍රේමදාස. මොන ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීතුමා ඉගෙන ගන්න. රටම කොළ පාට වෙලා නෙමෙයි රටම කහ පාට කරොත් විතරයි අපිට තියෙන්නේ. රටම කොළ පාට වෙනවා නම් ඔබතුමාට තියෙන UNP එකට අනේකයි. මෙතන ඉඳලා වැඩක් නැහැ. දැන් එතකොට ඔය මතේ වැරදි බව කාටවත් තේරෙනවනේ. පොට්ටුව තමයි ඒකට හොඳම උදාහරණය. පොට්ටුව නිල් පාට ගැන කියලා නෙවෙයි ජනාධිපති උනේ. පොට්ටුව පාටත් වෙනස් කරලා ලකුණත් වෙනස් කරලා ඔක්කොම වෙනස් කරලා තමයි මේ ගෝඨාභය ජනාධිපති කරේ. ඒකින්ද ඊට පස්සේ ඔය UNP කියන අකුරු තුන සදේපෙතුල මතක් කරගන්නත් එපා. ඒක සම්පූර්ණ තානම් කරන්න. තානම් වචනයක් කරන්න UNP කියන එක. ඒ ජාපේ UNP කියන එක රනිල් කියන එකත් එහෙමයි. ඒක තානම් වචන. ඒක මතක් කරන්න ඕනේ. ඒක මතක් නොකර අපි යන්. අපිට මතක් කරන්න තියෙන්නේ රණසිංහ ප්‍රේමදාස ගම්මුදා ඒව තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. ඒවෙන් තමයි අපිට දිනන්න පුළුවන්. වෙනස මාත්‍ය කරුව වැඩ විතරයි අදට තියෙන්නේ. ඔය අඟලුම් කර්මාන්ත වෙන මොනවද තියෙන්නේ? ඒව ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඔය බොරුකට රැවටෙන්න එපා. UNP එක සාකච්ඡා තවත් ඕනයි මත වැඩක් නැහැ. අනිත් පක්ෂ එකතු කරන බලය පිටව ගන්න පුළුවන් ඒවයි බැරි ඒවා අතාරින්න එච්චරයි. රනිල් එක්ක සාකච්ඡා ඕනේ නැහැ UNP එක සාකච්ඡා ඕනේ නැහැ. හැබැයි මේ മന്ത്രിුන්ට කතා කරන්න. කොළඹ නගර සභාවට UNP එක පත්‍රය මන්ත්‍රීන්ට වෙනම කතා කරන්න පෞද්ගලිකව. එන්න අපිත් එක්ක. ඔයගොල්ලන්ට කවදාකවත් මාලිමාවට ගාවට යන්න බෑ. ඕගොල්ලෝ ඥාතියෙක් මරලා ඇති 80ට 89. එහෙනම් අපි ගාවට එන්න. අපේ පක්ෂයට බැඳෙන්න. අපි ලබන සැරේ දුවන්ට නාමෝජනා දෙන්න කියලා මන්ත්‍රීවරු ගන්න. අරගෙන පුළුවන් නම් පිටවන්න අනිත් කට්ටියත් අල්ලගෙන පොට්ටුව ඉතින් විමර්ශන බලලා අල්ලගෙන පිටවන්න. රනිල් එපා. රනිල් එපා. සාගල එපා. වජිරේ බව එකක්වත් එපා. ඔය අපතේ කවුරුවත් එක සාකච්ඡා එපා. ඒක කරන්න බැරි කමක් තියෙනවා නම් ඒ බැරි ලත් නැදාගෙන මන්තු බණ්ඩාරේ ඉඳලා උන්ට පයින් ගන්න වෙන ලේකම් කෙනෙක් පත් කරගන්න. ඒකයි කරන්න තියෙන්නේ.